කියලා. ඔයාලා දන්නවද දුෂ්කර කාලේ කරන පින ඒ කාලේ ඊටමත් ඈත අතීතේ දුර්භික්ෂයක් ආවා. ඉතින් අවුරුදු 3කින් දුර්භික්ෂයක් එනවා කියලා නියමිත පාඨකයෝ කිව්වම එක්තරා සිටුවරේ හොඳට වගා කරලා වී අටු පුරවලා තව කලවල පුරවලා පොළොවේ වලේ දාලා බිත්තිවල මේ වී හිර කළා මැටි වලින් වහලා ලොකු සංචිතයක් හදාගත්තා. අවුරුදු 3කින් දුර්භික්ෂය ආවා. වටේ පිටේ ඉන්න ඔක්කොටම කන්න දුන්න වී අටු ඉවරයි. ඊට පස්සේ මිනිසුන්ට කිව්වා දැන් නම් ඉවරයි. උඹලා කොහේ හරි ලෝකෙකට ගිහිල්ලා ජීවත් වෙන්නilla. එතකොට අම්මයි තාත්තයි දුවයි පුතයි ගෙදර වැඩකාරයා කිව්වා මට නම් බෑ සිටුතුමනි මම මෙහි ඉන්නේ එකට මැරෙන්න කිව්වා. අනිත් ඔක්කොම ගියා. පොළොවේ ඇතුලේ වලේලාලා තියෙන හැලි අරන් ඒ වී ටිකත් කොටලා කෑවා. 5 දෙනා. වැස්සක් අහල පාලක නැහැ. ඊට පස්සේ බිත්තිවල තිබ්බ මේ වී ටික අර බිත්ති කඩලා අරන් වතුරෙන් වී ටික පාදාගෙන ඒක කොටලා කෑවා. අවසාන හාල් සේරුව ඉතුරු වුණා. අවසාන හාල් සේරුව. ඊට පස්සේ මේ දේවින් වහන්සේ කිව්වා සිටුතුමාට අවසාන හාල් සේරුව කැඳ හදුවොත් දවස් 2ක් ගන්න පුළුවන්. බත් තිව්වොත් එක දවසයි කිව්වා. ඊට පස්සේ කිව්වා දේවින් වහන්සේ මේ කිව්වා බිරිඳට කොහොමදත් මැරෙනවනේ. කැඳ බීලා නෙවෙයි බත් කාලා මැරෙමු කිව්වා. ඒ නිසා අද අවසන් දවසේ බත උයන්න කිව්වා. අවසන් දවසේ බත උයනකොට ගන්ධමාන පර්වතයේ පසේ බුදුරජාණන් වහන්සේ නම දිවසින් දැක්කා. අවසාන බත උයනවා. අනිත් අයට කණ්ඩ දුන්න අනිත් මිනිසුන්ට බත් දුන්න මිනිස්යාගේ අවසන් බත ඉදෙනවා. පසේ බුදුරජාණන් වහන්සේගේ දිවසට පෙනුණා. බත් ටික උයලා පිඟාන 5කට බෙදලා අවසාන බත් ඇටෙත් බෙදුවා. මුට්ටියේ දැන් දන් කුඩවත් නැහැ. ඉස්සලාම සිටුතුමාට බත් පිඟානේ දීලා මෙහෙම අත ගෙනියනකොටම ඉස්සරහා පසේ බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේ වගේ දුර්භික්ෂයකට මම මුහුණ දුන්නේ සංසාරේ අපි දීලා නැතුව ඇති. මේක කෑවත් කී දුහකටද? ඒ නිසා අවසානයේ මම මේක දන් දෙනවා කියලා මෙහිම අතෙන්ම බෙදුවා. මෙහෙම පිඟානේ තියාගෙන අතෙන් දන් දෙනකොට සිටුතුමා දැක්කා ඉතුරු වෙන එකත් එක්ක නෙමෙයි අත තියෙන්නේ දෙන එකත් එක්ක. මේ දෙන එකත් එක්ක අත තියෙන්නේ. පසේ බුදුරජාණන් වහන්සේ අත වැහුවා. ස්වාමීනි මේ ජීවිතේ ජීවත් වෙන එක ගැන හිතන්න එපා මට පරලොවට අනුග්‍රහ කරන්න කියලා ඔක්කොම බත් ටික බෙදුවා. දේවින් වහන්සේත් බෙදුවා. එයාලා හිතුවා උපන් ජීවිතයකට දුර්භික්ෂයකට නම් මොන දෙන්න එපා කියලා. 5 දෙනාම දාහනේ බෙදුවා. පසේ බුදුරජාණන් වහන්සේ බලා ඉද්දි මහසට පැනගිලා ගියා. වැඳගෙන හිටියා. කාටවත් බත් නැහැ. මෙහෙම හාන්ස් වෙලා බලාගෙන හිටියා. බඩගින්න වැඩි. හවස් වෙනකොට දොඩවනවා. බඩගින්නට වෙන දේවල්. කන්ට මොකුත් නැද්දෝ. අනේ මුට්ටිය බලාපල්ලකෝ කියලා. දේවින් වහන්සේට දුකයි. වාරුවෙන් නැගිටලා මුට්ටිය මොකුත් නැහැ. සිටුතුමාට ඇහෙන්න මඩක්ව හයියෙන් ඉස්සුවා. මේකේ මොකුත් නැහැ කියලා කියන්න. සමම් මල් කෙකුළු වගේ බත් පිරිලා මුට්ටියේ. කෑ ගැස්සුණා. මේ බලාපල්ලා ආර්යයන් වහන්සේට දුන්න දානේ විපාක. ගෙදර 5 දෙනාම බත් කෑවා. හැන්දක් ගන්නකොට ඒ හැන්ද පිරෙනවා. ගන්ටාර ගැහුවා. ඒත් මිනිස්සුන්ට එන්න කිව්වා බත් දුන්නා.
මිනිස්සු ඔක්කොම බත් පිඟන් අරන් මිදුලේ කනකොට අහසේ හෙන්න හඬ පුපුරලා වැස්සා. එක මිනිස්සුගේ දන් දීම දුර්භික්ෂ කාලේ. අපේ බුද්ධ ශාසනය දක්වාම බඩගින්නේ ඉඳලා නැහැ, දුර්භික්ෂයක ඉපදිලා නැහැ. අපේ බුද්ධ ශාසනයේ සිටුතුමා ඉපදිච්ච දවසේ රන් රිදී මතු වුණා. ගබඩාවට ගිහිල්ලා අත්පුඩි ගහනකොට අහසෙන් මේ මුතුමැණික් වැටෙනවා. ඒ දේවින් වහන්සේ සංසාරේ කොච්චර දාන දුන්නද කියනවනම් ඒ දේවින් වහන්සේ වම් අතිනුත් දානේ බෙදලා සංසාරේ, දකුණු අතිනුත් දානේ බෙදලා සංසාරේ වැඩිපුරම අතින් අල්ලා තියෙන දානේ භාජන. ඒ දේවින් වහන්සේගේ වම් අතේ නෙළුම් මලක් තියෙන රේඛාවල, දකුණු අතේ හඳ මණ්ඩලක් තියෙනවා. ඡන්දෝපමා කියලා, ඡන්ද පදෝපමා කියලා ඒ දේවින් වහන්සේ සංඝයාට දන් දෙද්දී පැම් භාජනේ අරගෙන, දානේ භාජනේ අරගෙන දානශාලාවේ එහිට මෙහිට යනවා සංඝයාට පැන් දෙන්න. බත් මදිද, හොදි මදිද, ව්‍යංජන මදිද ඇවිදලා දන් දෙන්න ඇවිදපු පින්බලේට ඒ දේවින් වහන්සේගේ යටිපතුලේ නෙළුම් මලකුයි අනිත් පතුලේ සඳ මණ්ඩලකුයි තියෙනවා. පින් කරපු අයගේ රේඛාව තුලිනුත් පින පේනවා. අපේ අත් ඉඩෝරේට අහුවෙච්ච මොකද්ද වගේ. මේ අත් වලින් දන් දෙන්න, මේ අත් දන් සැලක් වෙනකල්. අවසාන බත් ටික හරි ඕක මතක තිබිලා කාට හරි අවසාන බත් පිට හරි දේවි. මේ ජීවිතේ අපි කොහොම හරි මැරිලා යයි. පරලෝකෙට දුකක් එන්නේ නැහැ. දැන් නම් රැක ගන්න තියෙන්නේම පරලෝකේ. ඒකයි ඒක රැක ගන්න ක්‍රම කිහිපයක්. පිනෙන් රැක ගන්න ඕන, හිත රැක ගන්න ඕන. ඇයි එච්චර පින් කරපු කෙනෙක් වුණත් අවසාන මොහොතේ වෛරෙන් හිටියොත් දුගතේ. ඒකයි තරහ ගන්න එපා කිව්වේ. මරණයට සූදානම් වෙලා පිනට ඉක්මන් වෙන්න ඕන නිසායි මරණ සතිය වඩන්න කිව්වේ. ඒ නිසා මේ අහිංසක මිනිස්සුන්ට ඔයාලට කරදරයක් නම් වෙන්න එපා. දුකක් නම් වෙන්න එපා. බඩගින්නේ ඉඳ සිද්ධ වෙන්න එපා. මෙලෝ පරලෝ දෙකම සුරකේවා. ඔය හිත සංසිඳේවා. ඔය හිත වලින් පව් නොකිරේවා. අපි කාටත් දුක්ඛිත සංසාරයෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා.